කොහොමද ඔයගලන්ට මම ඩොක්ටර් ෂායා අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඔයා මේ මොහොතේ දරුවෙක් අපේක්ෂා කරන්නේ නැත්නම් ඔයා මොන වගේ කරුණු ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ කියන කාරණේ. ඒක චුට්ටක් තේරෙන විදිහට මෙහෙම කිව්වොත් ඔයාට සෙක්ස් කරන්න ඕනේ. හැබැයි ඒ සෙක්ස් කරන්නේ ඔයාගේ ප්‍රෙෂර් එක වෙනුවෙන් මිසක්කා බබෙක් හැදීමේ අරමුණින් නෙමෙයි. අන්න ඒ නිසා ඔයා මම මෙන්න මේ කියන කරුණු ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. ඉතින් ඇයි අපි මේ වගේ ටොපික් එකක් කතා කරන්න ඕනේ? මොකද ලංකාව ඇතුලේ සෙක්ෂුවල් එඩියුකේෂන් නැහැ. ලිංගික අධ්‍යාපනයක් නැහැ. එතකොට ගොඩාක් අය දන්නේ නැහැ මොනවද කරන්න ඕනේ, මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ කියන කරුණු කාරණා. අනිත් වැදගත්ම දේ තමයි අපි නවත්ත ගන්න ඕනේ අනවශ්‍ය ගැප් ගැනීම. මොනවද මේ අනවශ්‍ය ගැප් ගැනීම කියලා කියන්නේ? අපිට දරු පැටියෙක් අවශ්‍ය නම් අපි යා හදන්න ඕනේ බොහොම ආසාවෙන් සහ කැමැත්තෙන්. එහෙම නැතුව අනවශ්‍ය විදිහට ගැප් ගත්තාම මේ මොකක්ද මේ ආවේ, මේක මම අයින් කරගන්නේ කොහොමද, මේ මොන කරදරයක්ද, මගේ වැඩ ඔක්කොම ඉවරයි. එතනටපත් වෙන්න අවශ්‍ය නැහැ. තේරුණාද? ගැප් ගැනීමක් අවශ්‍ය නම් විතරක් ගැප් ගැනීමකට යන්න. හැබැයි ගැප් ගැනීමක් අවශ්‍ය නැත්නම් ඒ අනවශ්‍ය ගැප් ගැනීම වළක්ව ගන්න කටයුතු කරන්න ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ඔයාට මේ වෙලාවේ ප්‍රෙග්නන්සි එකක් අවශ්‍ය නැත්නම් ඔයා මොන වගේ කරුණු ගැනද දැනගෙන ඉන්න ඕනේ කියන එක. අංක 1ටම ඔයා බර්ත් කන්ට්‍රෝල් මෙතඩ් එකකට යන්න. උපත් පාලන ක්‍රමයකට යන්න. තේරුණාද? දැන් අපි හිතමුකෝ මැරි කරපු කපල් එකක් නම් ඔයගොල්ලන්ට පුළුවන් මිඩ්වයිෆ් මිස් එක්ක කතා කරලා ඒක ජඩේල්ද ලූප්ද එහෙම නැත්නම් වෙන මොකක් හරි හෝමෝන් පිල් එකක්ද ගන්න කියන එක ඔයගොල්ලෝ හොඳ විදිහ මෙතඩ් එකකට මිස් එක්ක කතා කරලා ඔයගොල්ලන්ට යන්න පුළුවන්. හැබැයි අන්මැරිඩ් කපල් එකකට නම් කතා කරන්න කෙනෙක් නැහැ. අන්න එතකොට අන්මැරිඩ් කපල් එකකට නම් කොන්ඩම් එකක් හරි පොස්ටිනෝ හරි යූස් කරන්න පුළුවන්. හරිද? ඒ වගේ මොකක් හරි බර්ත් කන්ට්‍රෝල් මෙතඩ් එකකට යන එක අත්‍යවශ්‍යයි. අංක 2 ඔයාගේ මෙන්සස් සයිකල් එක ගැන හොඳ අවබෝධයකින් ඉන්න. හරි? මෙන්සස් පටන් ගත්තා වගේම මෙන්සස් යම් දවසක ඉවර වෙනවා. එදා වෙනකන් මේ හැම මාසෙම වෙන දෙයක් නෙමෙයි අපේ ජීවිතේ. මේ යම් කිසි ක්‍රියාවලියක් අපේ ශරීරයේ වෙනවා. මේ මෙන්සස් සයිකල් එක ගැන හැමෝම අවබෝධයකින් ඉන්න. සමහර දවස් තියෙනවා ගැප් ගැනීමේ හැකියාව උපරිම දවස්. සමහර දවස් තියෙනවා ගැප් ගැනීමේ හැකියාව අවම දවස්. අනේ මම නම් ඕවා දන්නේ නැහැ, ඉච්චර හිතුවේ නැහැ. ඉතින් ඕවා මොකටද හිතන්නේ කියලා හිතුවා ડોක්ටර්. මේ අයියා හම්බ වෙන්න ගිය දවසේ ඉතින් ඒවා බල ගියේ නැහැ. එහෙම නැත්නම් ડોක්ටර් අනේ මේ හස්බන්ඩ් ඉතින් මාසෙකට සැරයක් නේ. එතකොට ඉතින් ඕවා ගැන හිතුවේ නැහැ. මේ තියෙන වැඩත් එක්කලා ඕවා ඇත්තටම සලකුණු කරගන්නවත් වෙලාවක් උනේ නැහැ. ඒ වගේ එක්ස්කියුසස් කියන්න එපා. හරිද? තමන්ගේ ජීවිතය ගැන තමන් පුංචිම හරි වගකීමක් ගන්න. මෙන්සස් වෙන ඩේට් එක කැලෙන්ඩර් එකක් අරගෙන මාක් කරන්න. හරිද? අපිට එක සයිකල් එකක් දිහා විතරක් බලලා බෑ. සයිකල් ගණනාවක් අපි ස්ටඩි කරන්න ඕනේ. මට කොහොමද මේ මෙන්සස් වෙන්නේ? මගේ පැටර්න් එක ක්‍රමවත්ද වෙන්නේ අක්‍රමවත්ද? ඇයි මට මේ මෙන්සස් හැදෙන්නේ නැති සමහර මාසවල? එහෙම නැත්නම් ඇයි මට